ගන්න බැරි විදිහට YouTube එකේ views වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. මේ කියන AI නිචර්ස් වලට තමයි මේ විදිහට වැඩි වෙලා තියෙන්නේ. views මිලියන ගාණක් වැඩි වෙනවා AI videos වලට. එක රැයකින් launch කරපු වීඩියෝ එකකට මිලියන ගාණක views එන්න තරම් AI video ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මේ 2025 ජනවාරි මාසේ 10 වෙනිදා හදපු channel එකකට මේ වෙද්දි සෑහෙන views ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ channel එක ලක්ෂ 9ක views ඇවිල්ලා තියෙනවා මාසෙකින්. මේ වීඩියෝ එකට විතරක්. මේක AI වලින් හදපු වීඩියෝ එකක්. දාපු පළවෙනි වීඩියෝ එකෙන්ම views ඇවිල්ලා තියෙනවා ලක්ෂ 7ක්. මේ අනිත් එක. මේ ඔක්කොම AI වීඩියෝ. ලක්ෂ 10ක views දවස් 10න් ඇවිල්ලා තියෙනවා. දවසට views ලක්ෂයක්. මේ channel ඔක්කොම පටන් අරන් මාසයක් විතරයි. දවස් 10කින් මේ ඔක්කොම channel monetize enable කරගෙන තියෙනවා. මම පියවරෙන් පියවර මේක කියලා දෙනවා. කොහොමද මේ method එක success කරගන්නේ කියලා. 90ක් AI වලින් වීඩියෝ හදලා විතරක් සාර්ථක channel එකක් හදාගන්න විදිහ මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. කවුරුත් කියලා දෙන්නේ රහසක් මේක. මේකට විශේෂ niches ඒ කියන්නේ මාතෘකා තියෙනවා. මේ වීඩියෝ වලට attention එක එකතු කරගන්න ඉතා ඉක්මනින් පුළුවන් වෙලා තියෙනවා. මේවා ගනුදෙනු වෙන්නේ emotion එක. ඒ කියන්නේ මිනිසුන්ගේ හැඟීම් එක්ක. මේ හැඟීම් එක්ක ගනුදෙනු වෙන වීඩියෝ ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා. මං කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා වගේ strong hook එකක් දාලා මේ වීඩියෝ ඉතා ඉක්මනින් ජනප්‍රිය කරගන්න පුළුවන්. emotions එක. ඇත්ත ජීවිතේ ඇත්ත විදිහට fact අරගෙන තමා මේ වීඩියෝ හදන්නේ. simple story එකක් අනුව තමා මේක generate වෙන්නේ. මේ වීඩියෝ එක ක්ලික් කරපු කෙනෙක් වෙන වීඩියෝ එකකට යන්නේ හරිම කලාතුරකින්. මේක බලලා ඉවර කළාම තමයි එයා වෙන වීඩියෝ එකකට යනවනේ යන්නේ. ඒකට තමයි YouTube එකේ ඇල්ගොරිතම් එක ගොඩක් කැමති. කෙනෙක් එක වීඩියෝ එකක් ක්ලික් කරනවා නම් ඒකෙන් එයා අයින් වෙන්නේ නැතුව දිගටම බලනවා නම් YouTube එක හරිම කැමතියි. free AI tools පාවිච්චි කරලා ඉස්සර මහන්සි වෙලා වැඩ කරපු පැය ගානක වීඩියෝ ප්‍රොඩක්ට් එකක් ඉතා ඉක්මනින් තප්පර ගානකින් ඉවර කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා දැන්. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හදන්නේ step by step මේ වීඩියෝ හදන විදිහ මොකක්ද කියලා. මේ මිනිසුන්ගේ emotion එක ගනුදෙනු වෙන philosophy channels හදන විදිහ තමයි මම කියලා දෙන්න හදන්නේ. මේකක් හදාගත්තොත් ෂුවර් එකටම ගොඩ යන්න පුළුවන්. මෙන්න මේ වගේ philosophy channel එකක් හදාගන්න විදිහ කොහොමද කියලා බලමු. philosophy channel එකේ analytics වලට ගියාම මේ වීඩියෝ මේ channel එක හදලා තියෙන්නේ මාසයකට කලින්. දවස් 31යි හරියටම. මොනිටයිස් වුණ ගමන් ඩොලර් 3282ක් හොයලා තියෙනවා. views ලක්ෂ 11කට. RPM එක යන්නේ ඩොලර් 6කට කිට්ටු වෙන්න 5.74කට. වැඩිපුරම ඔඩියන්ස් එක ඉන්නේ USA UK වලින්. ඒකේ සිමිලර් channels වලට ගියාම මෙන්න මේ විදිහට ඒ වගේම channel ගොඩාක් අපිට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම හදලා තියෙන්නේ දවස් 20කට දවස් 30කට කලින්. හැබැයි ඒවා ගොඩාක් ප්‍රසිද්ධයි. මේ වගේ channel එකක් හදනවා නම් ඉස්සෙල්ලාම හොඳ channel name එකක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට මතක හිටින විදිහට. මේ keyword එක පාවිච්චි කරලා ChatGPT එකෙන් මේ වගේ නම් 10ක් generate කරගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ වගේ හොඳ නමක් තෝරගන්න ඕනි channel එකට. ඊට පස්සේ ChatGPT එකෙන්ම
channel description එකක් ඒ නමට ඔයා තෝරගන්න නමට ගැලපෙන්න description එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට logo එකක් හදාගන්න ඕනේ. ඒ logo එකට ඕනි image එක generate කරගන්න prompt එක අපි ඒ ChatGPT එකෙන්ම generate කරගන්න ඕනේ. මේ නමට ගැලපෙන image එකක් අපිට generate කරලා දෙන්න prompt එකක් අපිට හදලා දෙන්න කියලා ChatGPT එකට කිව්වහම එයාලා අපිට ඒක හදලා දෙනවා. ඊට පස්සේ Leonardo AI එකට දීලා ඒ prompt එකෙන් අපි image එක generate කරගෙන ඒක අපේ YouTube channel එකේ profile pic එකට දාගන්නවා. generate කරගත්ත description නම image එක ඒ ඔක්කොම දාලා අවසානයේ අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ channel එකේ keyword එක කියන එක. මේ channel එකේ keyword එකකින් තමයි channel එක search වෙන්නේ. මේ keyword වලටත් ඕනේ ටික අපි ChatGPT එකෙම generate කරගෙන දාගන්නවා අපේ මේ ඒ අදාළ නමට ගැලපෙන keyword ටික අපිට දෙන්න කියලා. ChatGPT එකෙන් එහෙම generate කරලා දෙන ඒවා අච්චර quality නෑ වගේ නම් vidIQ කියන platform එකෙන් අපිට පුළුවන් හොඳම keyword ටිකක් තෝරගෙන ඒකට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ටිකක් දාගෙන save කරගන්නවා. ChatGPT එකට කියලා දැන් අපිට තියෙන්නේ වීඩියෝ එක generate කරගන්න. හැබැයි ඔය වීඩියෝ එකේ script එක ChatGPT එකට කියලා නිකම්ම generate කරගත්තොත් ඒක මහා කම්මැලි script එකක් වෙනවා. ඒ කියන්නේ කම්මැලි වීඩියෝ එකක් තමයි ඔයාලට generate වෙන්නේ. ඒක නිසා ඒකට උවමනා අපේ story එක මොන base එකෙන්ද හැදෙන්නේ කියලා හදාගන්න ඕනි. එකට අපි කරන්නේ අපි ඒ වගේම අපේ same niche එකේ channel එකකට ගිහිල්ලා ඒකේ වීඩියෝ එකක් අරගෙන ඒකේ වීඩියෝ එකෙන් තමයි අපි අපේ script එක generate කරගන්නේ. අපි මේ channel එකේ most popular වීඩියෝ එකට ගිහිල්ලා බලනවා. ඒකේ තියෙනවා 1 million ගිය වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක මෙහෙම ඒකට click කරගෙන අරගෙන ඒක share කරන බටන් එකට ගිහිල්ලා මේකේ link එකේ keyword එක අපි ගන්නවා. ඒ කියන්නේ link එක ගන්නවා මේ වීඩියෝ එකේ link එක. ඊට පස්සේ මෙන්න මේ tactic කියන website එකට ගිහිල්ලා අපි වීඩියෝ එකේ transcript එක generate කරගන්නවා. ඒ කියන්නේ වීඩියෝ එකේ තියෙන දේ මෙතන link අපේ ඒ ප්‍රසිද්ධ වීඩියෝ මේ link එක මෙතෙන්ට දුන්නාම ඒකේ transcript එක අපිට generate කරලා දෙනවා මේ tactic කියන website එකේ. දැන් හරි මේකෙන් ඒ වීඩියෝ එකේ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එකම ඒ කියන්නේ සම්පූර්ණ තියෙන අන්තර්ගතයම අපිට ජෙනරේට් කරලා දෙනවා මේ ටැට්‍රික් කියන වෙබ්සයිට් එකෙන්. දැන් අපි මේ ජෙනරේට් කරගත්ත වීඩියෝ එකේ ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකෙන් ඔරිජිනල් අපේ ස්ක්‍රිප්ට් එකක් හදාගන්න එක තමයි අපි කරන්න හදන්නේ. ChatGPT එකට ගිහිල්ලා අර ස්ක්‍රිප්ට් එක අපි ජෙනරේට් කරගත්ත ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මේකට පේස්ට් කරලා ChatGPT එකට අපි කියන්න ඕනේ මේ විදිහටම අපිට වෙන හොඳ ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා. ඒ ස්ක්‍රිප්ට් එකේ අවශ්‍ය නැති කැලේ ටික අයින් කරලා අවශ්‍ය ටික විතරක් දාලා අපි ජෙනරේට් කරගන්නවා. අපි ChatGPT එකට කියලා ඒකේ තියෙන වෙලාවල් අයින් කරගෙන ක්ලීන් විදිහට ස්ක්‍රිප්ට් එකක් අපි ජෙනරේට් කරගන්න ඕනි. ඒක ඉතින් ඔයාලගේ අතේ තියෙන්නේ. ඒකට ඕනි ප්‍රොම්ප්ට් එක දන්නේ නැත්නම් මම මේ වීඩියෝ එකේ දාලා තියන්නම්. සම්පූර්ණයෙන් ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකක් මම අපි යවපු ස්ක්‍රිප්ට් එක අරගෙන ඒක අනුසාරයෙන් ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකක් අපිට හදලා දෙන්න කියලා තමයි අපි මේ වෙලාවේ ChatGPT එකට කියන්නේ. හරි අපි දැන් 11 labs එකට ගිහිල්ලා මේකට වීඩියෝ එකේ voice over එක හදා ගන්න ඕනේ. 11 labs එකට ගියාම මෙන්න මෙතන තියෙනවා text to speech කියලා එකක්. මේකට ගිහිල්ලා අපේ generate කරගත්ත script එක දාලා ඒකේ කොටස් දාලා ඒ අදාළ විදිහට අපි ස්පීච් එකක් ජෙනරේට් කරගන්නවා. මේ අයිනින් ඔයාලට තෝරගන්න පුළුවන් හොඳ වොයිස් එකක් මොකක් හරි මේ පිසික ඒ කියන්නේ මිනිසුන්ට දැනෙන විදිහේ හඬක් එන මොකක් හරි
වොයිස් එකක් අපි තෝරගන්න ඕනේ. කැලම් වොයිස් කියන එක තමා මේ 11 labs එකේ තියෙන මේ වගේ වීඩියෝ වලට ගොඩක් ගන්න වොයිස් ඕවර් එක. දැන් අපි ChatGPT එකෙන් ජෙනරේට් කරගත්ත ස්ක්‍රිප්ට් එකේ පළවෙනි කොටස, ඒ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ නැත්නම් ඡේදයේ විතරක් අරගෙන ඒ විදිහට අපි පේස්ට් කරගන්නවා 11 labs එකේ text to speech කියන එකට. වචන 5000ක් විතරයි මං හිතන්නේ මේ 11 labs එකට දාන්න පුළුවන්. ඒකයි මං කිව්වේ පළවෙනි කොටස විතරක් අරගෙන දාගන්න කියලා. එහෙම කොටස් අරගෙන වොයිස් ටික අපි ජෙනරේට් කරගෙන අරගෙන ඒ වොයිස් ටික ගානට CapCut එකට දාලා එක පිළිවෙලට හදාගෙන, ඒ කියන්නේ පරිච්ඡේදයේ කොටසින් කොටස අපි ගානට වීඩියෝ වොයිස් ටික හදාගෙන අපේ වීඩියෝ එක හදාගන්න එක තමයි අපි කරන්නේ. අපි අර ජෙනරේට් කරගත්ත ස්ක්‍රිප්ට් එකටම හරියන ඩීටේල් ෆොටෝ, ඒ කියන්නේ හොඳ ඩීටේල් ෆොටෝ ජෙනරේට් වෙන ප්‍රොම්ප්ට් එකක් අපි ChatGPT එකටම කියලා ජෙනරේට් කරගන්නවා. මේ හැම එකකම ප්‍රොම්ප්ට් ටික මම ගානට පිළිවෙලට දාලා තියන්නම් මගේ පළවෙනි කමෙන්ට් එකේ හරි මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියන්නම්. මේ විදිහට ඉමේජ් ප්‍රොම්ප්ට්, ඒ කියන්නේ ඉමේජ් ජෙනරේට් කරගන්න අපිට ඕනි ප්‍රොම්ප්ට් 30ක් විතර ChatGPT එකෙන් මේ වීඩියෝ මේ ස්ක්‍රිප්ට් එකට මේ අදාළව අපිට දෙනවා. මේ විදිහට ප්‍රොම්ප්ට් ටික අපි හදාගත්තට පස්සේ අපි මේ ප්‍රොම්ප්ට් ටික දාන්න ඕනේ Leonardo AI කියන AI tool එකට. මෙහෙම Leonardo AI එකට ගියාම මෙතන තියෙනවා 16:9 කියන එක 16:9 අපි ඒක තෝරන්න ඕනේ අපි හදන වීඩියෝ එක අනුව. අනිත් settings ටික එහෙමම තියෙනවා. ඊට පස්සේ අපි prompt එක අපි ජෙනරේට් කරගත්ත prompt එක මෙතන උඩට දීලා අපි ඒ අදාළ කොටසට වීඩියෝ ටික ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ ඒ ජෙනරේට් කරගත්ත වීඩියෝ කොටස් කැලේ ටික අරගෙන ඩවුන්ලෝඩ් කරලා අපි CapCut වගේ software එකකට දාලා ගානට හදා ගන්නවා. මේ විදිහට තමයි හොඳ වයිරල් යන AI නිච් එකකින් වීඩියෝ එකක් හදාගන්නේ. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. ඔයාලට ඉතාම ඉක්මනින් සාර්ථක channel එකක් හදාගන්න පුළුවන් වෙයි. මේ විදිහට දිග වීඩියෝ හදන්නෙත් නැතුව ඕනනම් ඔයාලට ෂෝට් වීඩියෝ හදලා බලන්න පුළුවන්. මේ පිසියොලොජි වීඩියෝස් වගේ ඒ දේවල් ඒ නිච් එකට හරියන වීඩියෝස් හදලා බලන්න. එකක් දෙකක් හරි හදලා දාන්න බලන්න. එකක් හරි සාර්ථක වෙයි. එහෙනම් බොහොම ස්තුතියි.